බෑ. ඇත්තටම අඹරහක් එන්නේ නැහැ. ඔව්. හරි කුකුල් කකුල් ගන්නවට මඩ ගහන්න ඕන. අනස් ඩයරි ඔන්න ඉතින් අදත් අලුත් පිටුවක්. මං ගියා වියට්නාම් කඩේකට ඊයේ. ඒගොල්ලෝගේ තියෙන ගොඩක් කෑම ජාති තිබුණා. ඉතින් මගේ බජට් එකට හරියන්න පාලා නැති කෑම කීපයක් අරගෙන ආවා. ඔයාලත් එක්ක ෆස්ට් ටයිම් try කරන්න. ඒ තමයි කොස් වලින් හදපු චිප්ස්. මීට කලින් කාලා තියෙනවද? මම නම් කාලා නැහැ. ඉතින් ඒගොල්ලෝම හොඳටම තියෙනවා. මෙහෙමයි තියෙන්නේ. සුවදානම් ළමයි ඇත්තටම කොස්වල සුවඳ මෙනවා. මදුළු චිප්ස් විදිහට හදලා. අපි try කරලා බලමු. ඉතදකිමාස්. The crispy. මේ රහට කැමති නැහැ. පැණි රහකුත් නැහැ. මිරිස් රහකුත් නැහැ. මම මේකට මෙච්චරක් දෙනවා. අපි ඊළඟ එකට යමු. ඔන්න ඉතින් මං ගෙනල්ලා තියෙනවා dry mango. මොකක්ද විශේෂත්වය? මේකට මිරිස් දාලා. Yes! Yes! පැකින් එක හොඳයි. මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඩ්‍රයි කියලා කිව්වට ළමයි මේ අමු ගතියක් වගේ ටිකක් තියෙනවානේ. කන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. කෑල්ලක් ගලවන්නත් බෑ. කෑලි මිරිස් තියෙන්නේ. හරි අපි කාලා බලමු. මොසාරයි හොඳටම. රහත්. මේක ඩ්‍රයි චිලි කියලා කිව්වට මේක අමුයි. අපි අච්චර දාලා අඹ කන්නේ. අන්න ඒ රහ තියෙන්නේ. හොඳට පැණි රහ ලුණු ඇඹුල් ගතිය හොඳටම තියෙනවා. අමු අඹයක් වගේ. ඩ්‍රයිඩ් මැංගෝ කියලා එහෙම වෙනසක් නැහැ. මේකට මම ලහම දෙනවා. මෙච්චර අඩාගෙන අරන් ආවා. මෙන්න මේක. මේකත් ස්පයිසි. හොඳ මිරිස් සැරක් තියෙනවා. කාලා බලමු. මෙහෙමයි තියෙන්නේ. බලමු. ක්‍රිස්පි විදිහට කැඩුන්නේ නැහැ. පෙඟිලා වගේ නිකන්. මම දන්නේ මේ කෑම එක කොහොමද කියන්නේ. මේ හැටිද දන්නේ නැහැ. කාලා බලමු. ටිකක් හැපෙනකොට චුයින් ගම් වගේ. අපේ ගොඩක් සැරයි. මම මේක ලකුණු දෙනවා මෙච්චර. කෑවෙම මිරිස්නේ. ඉතින් අපි ඒ හින්දා පැන් රහ දෙකට යමු. ගෝ වේපස්. වියට්නාම් කඩේකින් ගත්තට පස්සේ තමයි මාත් දැක්කේ. අයි එකක්. හැබැයි කවදාවත් කාලා නැහැ. මේ චොක්ලට් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ස් නේ. මැංගෝ එක try කරලා නැහැ. තුනක්. කාලා බලමු. ඉතදකිමාස්. මේක අඹරහක් නෑ. සුවඳක් එනවා අඹ. හැබැයි ළමයි අඹරහක් නෑනේ. මේකේ මට එන්නේ තනිකර වැනිලා රහ විතරමයි. අපි රවට්ටලා වගේ කියලා මට නම් හිතෙන්නේ. හැබැයි වේපස් එක රහයි තුනේ අඹරහක් නේ. ඒ වුණාට අඹරහක් නෑ. මේකට ලකුණු මෙච්චරයි. ළමයි මේ හැම එකකටම වඩා ස්පෙෂල්ම කෑම එකක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? කුකුල් කකුලක්. මොන වගේ එක්ස්පීරියන්ස් එකක් මේකෙන් හම් වේද කියලා නම් මම නම් දන්නේ. ලොත් හොඳට එබෙනවා වගේ. එහෙම තමයි තියෙන්නේ. මොකද්ද ළමයි මේ? මොකද්ද ළමයි මේ?
මට මේක කොන්න හිතෙන්නේ නැහැනේ. කොහොමද මේක කොන්නේ? මේක හරිම ගඳයි. අමුතු සැරක් තියෙන්නේ. කකුල නම් කන්න අමාරුයි. මට දැක්කමත් කන්න අමාරුයි. මම බලාපොරොත්තු වුණේ ඔය වගේ එකක් නෙමෙයි. අර චයිනා වලින් කකුල් ටිකක් ඔයිට වඩා වෙනස් ක්‍රමයක බැදලා වගේ අමුවෙන් ගත්ත එකකට සෝස් වර්ග මික්ස් කරලා වගේ තියෙන්නේ. බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි ඒක ඇතුලේ තිබුණේ ඇත්තටම. හරි මගේ මිනි vlog එක ක්ලෝස් වෙන්නයි යන්නේ. ඉතින් නම් වලින් කාපු හොඳම කෑම එක මොකක්ද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. bye bye.